නාගරික ගවේෂකයෝ වගේක් පෞරාණික කනත්තක් සංචාරය කරන්න යනවා. මෙන්න මේ කනත්ත තියෙන්නේ බුයනොස් ආජන්ටිනාවල. මේක ඉදි කරලා තියෙන්නේ 1886 අවුරුද්දේදී. මේ කනත්තේ ඒ කාලේ හිටපු ගොඩාක් අයගේ අවසන් ගමන සිද්ධ වෙලා තියෙනවා. දැන් මෙන්න මේ ගවේෂකයෝ ටික මේ සොහොන් 12000ක් විතර තියෙන විශාල කනත්තේ ඇවිදින ගමන් ඉද්දී මෙයාලට එක්තරා සොහොනක් හම්බ වෙනවා. එයාලා මෙතන නැවතිලා කැමරා එකෙන් එතන රෙකෝඩ් කරන ගමන් ඉද්දී කට්ටියව කූල් වෙලා යන දෙයක් කැමරාවේ රෙකෝඩ් වෙලා තියෙනවා. Están re abandonados, boludo. La lógica, y lo usan como los jaulones, viste, que hacen los panales. Yo, no sé, la abeja se confunde y hace algo similar en ese lugar. Miren esto, no. Miren lo que es esto. ඔයත් ඒක දැක්කද? නැහැ නේද? හරි, ඔයාලා වගේම මේ වීඩියෝ එක කරපු අයත් මේ දේ දැකලා තිබුණේ නම් නැහැ. මෙන්න මේ වීඩියෝ එක YouTube එකට අප්ලෝඩ් කරාට පස්සේ මේක බලපු ගොඩාක් අය මේක ගැන ප්‍රශ්න කරන්න පටන් අරන් තිබුණා. එහෙම වෙලා තියෙන්නේ වීඩියෝ එකේ නාදුරන අතක් අර මිනි පෙට්ටියෙන් එළියට ඇවිත් ආයෙත් ඇතුළට අතුරු දහන් වෙලා යනවා. දැන් මෙන්න මේක වෙන්නේ හරිම ඉක්මනින්. මේ ෆුටේජ් එකේ බ්‍රයිට්නස් වැඩි කරලා ස්ලෝ මෝෂන් දාපුවාම ඒ දේ අපිට පැහැදිලිවම පේන්න තියෙනවා. දැන් මෙන්න මේ වීඩියෝ එකේ නෙගටිව් ඉමේජ් එකක් විදිහට කන්වර්ට් කරලා බලද්දී මෙන්න මේ අද්භූත අත හොඳ ආකාරව පැහැදිලිව පේන්න තියෙනවා. දැන් මේ මිනි පෙට්ටියක් ඇතුලේ මිනිස්සෙක්ට හැංගිලා ඉන්න විදිහක් නෑනේ. ඒ වගේම මෙන්න මේ සොහොන හරිම පරණ වගේම ගරා වැටිච්ච එකක් නිසා මේක ඇතුලට මිනිස්සෙක්ට යන්න තියා හිතන්නවත් බෑ. එතකොට මෙන්න මේ ගවේෂකයෝ ටිකට අහම්බෙන් අස්වාභාවික සිද්ධියක් කැමරාවේ සටහන් කරගන්න පුළුවන් වුණාද? ඒ හැම දෙයක්ම තීරණය කරන්න වෙන්නේ ඔයාටම තමයි. ඔයාට මෙන්න මේකේ සම්පූර්ණ වීඩියෝ එක බලන්න පුළුවන් Urbex Castro කියන YouTube channel එකට ගිහින්. මෙන්න මේ වීඩියෝ එකේ එක්තරා පුද්ගලයෙක් එයාගේ වාහනේ පොඩි වීඩියෝ ක්ලිප් එකක් රෙකෝඩ් කරන්නේ ඒක විකුණන්න ඕනේ වුණ නිසා. මේ වාහනේ මුල් අයිතිකාරිය අවුරුද්දකට කලින් මේ වාහනේ ඇතුළෙම මිය ගිහිල්ලා තියෙනවා. මෙන්න මේ කායකේ වීඩියෝ එක කස්ටමර් කෙනෙක්ට යවුව ගමන් ඒ කස්ටමර් කම්ප්ලේන් කරලා තිබුණේ ඒ වීඩියෝ එක හොඳ අවධානයෙන් ආයෙත් බලන්න කියලා. Here's my sister's car.